නන්දිකා රසාංගනේ YouTube channel එකට වෙනදා වගේම අතත් ඔයාලා මම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අලුවා කියන්නේ ගොඩාක්ම වරදින වගේම අමාරුවෙන් හදන කෑමක්නේ. මම අද ඔයාලට ඒක ලේසියෙන්ම හදන හැටි කියලා දෙනවා. වරදුනොත් ඒක හදාගන්නේ කොහොමද කියලා මම කියලා දෙනවා. ඉතින් අපි බලමුකෝ අපේ අලුවා ටික කොහොමද හදාගන්නේ? වරදින්නේ නැතුව ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න, like කරන්න, ඒ වගේම යාළුවෝ අතර share කරන්න. ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. හාල් පිටි අරගෙන තිනවා සුදු සීනි, තල, ලුණු, පොල් කිරි, උකු පොල් කිරි. අපිට තව එනසාල් ටිකකුත් මේකට ඕන කරනවා. එනසාල් මම අරගෙන නැහැ වීඩියෝ එකේ. ඔයාලා එනසාල් ටිකකුත් ගන්න. දැන් අපි පිටි ටික මෙන්න මේ විදිහට දාලා හොඳට බෙද ගන්න ඕනේ. දැන් පිටි බෙදුනට පස්සේ ඔයාලට පේනව නේද ලිපට දැම්මාම හොඳට ගින්දර ඇවිලෙනවා. ඒ ගානට එනකන් අපි පිටි ටික බෙද ගන්න ඕනේ. ඒ කියන්නේ තද ගතිය නැති වෙලා ඒ ගානට එනකොට තමයි පිටි ටික හරි ගානට බෙදලා තියෙන්නේ. දැන් ඉතින් මම සීනි ටිකත් මේ විදිහට දාගෙන ලුණු චුට්ටකුත් දාගෙන ඒකටම උකු පොල් කිරි ටිකත් එකතු කරගෙන ඒකත් අපි පැණියක උණු කරගන්නවා. දැන් මෙන්න මේ වගේ පැණියක උතුරගෙන එනකොට අපි බලන්න ඕනේ මේ පැණියක හොඳට උණු වෙලාද කියලා. පැණියක උණු වෙලාද කියලා බලන ගමම මම ට්‍රේ එකත් උන්න හදාගත්තා. පිටි ටිකක් දාලා වෙදපු පිටි ටිකක් දාලා ට්‍රේ එක හදාගෙන තියෙන්නේ. දැන් මම මෙන්න මේ විදිහට වතුර භාජනයක් අරන් ඒකට පැණි ටික දාලා බලනවා. මේ බලන්න මේකේ අඩියේ එහෙම්මම පැණි ටික හිට්ටා. ඒ කියන්නේ දිය උනේ නැහැ. අන්න ඒ ගානට පැණි ටික උතුරව ගන්න. දැන් අපේ පැණි එක හරි. දැන් පැණි එක හොඳට නිවෙන්න තියන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඇඟිල්ල දාන්න පුළුවන් ගානට අත අල්ලන්න පුළුවන් ගානට නිවෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ මම මගේ තල ටිකත් පිටියකටම එකතු කරලා තමයි මෙන්න මේ විදියට අතින් හොඳට අනා ගන්න. හොඳට පැණි ටිකක් අයින් කරලා ඊට පස්සේ භාජනයේටම පිටි ටික දාලා අනා ගන්න. කැමති නම් වෙනම භාජනයකට අනා ගන්නත් පුළුවන්. දැන් ඔයාලා අනාගෙන ඉක්මනටම මේක ඔයාලා තුනී කරගන්න. ටිකක් මේ වෙලාවේ අත ඉක්මන් කරලා මේ වැඩේ කරගන්න ඕනේ. එතකොට අපිට ඉක්මනට හයි වෙන්නෙත් නැහැ, වරදින්නෙත් නැහැ. දැන් ඔයාලා මෙහෙම කරනකොට වැරදුනාම කියමුකෝ. එතකොට ඔයාලා මේ ටික ආපහු නැවත කුඩු කරලා හොඳට නටන උණු වතුර තේ හැන්ද එකතු කරලා බොහොම හිමීට ඉවසීමෙන් වතුර එකතු කරලා මේක නැවත පොඩි කරලා අනන්න. අනලා ආයෙ නැවත තුනී කරගන්න. එතකොට අලුවා වරදින්නේ නැහැ. දැන් මෙන්න මේ විදිහට කෑලි ටික වෙන් කරගන්න. මේ තියෙන අපි හදාගත්තු අලුව එක. ඔයාලත් මේ විදිහට අලුව හදලා රස බලන්න. ගොඩක්ම රසයි. තල අලුවා. මම හැදුවේ තලවලට අකමැති නම් තල නැතුව හදන්න. මේ කොහොම හැදුවත් අලුව ගොඩක්ම රස කෑමක්. ගොඩක්ම ආසයි. ඉතින් මගේ වීඩියෝ එක නරඹපු ඔයාලා හැමදෙනාටම යහපත් හෙට දවසක්.